ඉර බැස යන සැන්දෑවක වියලි කලාපියේ දුෂ්කර ගමක හේනක් අසල පිහිටි පුංචි පැලකි. ගුණපාලත් ඔහුගේ බිරිඳ මැණිකේත් පෑවිල්ලෙන් වේලී ගිය බිම දෙස බලා සුසුම් ලති. මැණිකේ අහස දිහා බලාපන්. එක වැහි වලාකුලක් නෑ. මේ පාරත් අපේ හේන වේලිලා යාවිද මන්දා. අනේ එහෙම කියන්න එපා. දෙයියෝ අපිට අත නොහැර ඉඳීවි. ඔය වැටයිනේ තියෙන ලබු වැල බලන්නකෝ. ඒක තාම කොළ පාටයි. ඒකත් ඇත්ත. අර ලොකු ලබු ගෙඩිය විතරක් හරිම පුදුම විදියට හැදෙනවා. ඒක දැක්කම හිතට පොඩි හයියක් එනවා. අන්න ඒ හයිය අරගන්න. මම අද බුදුන් වදින කොටත් ප්‍රාර්ථනා කළේ මේ ලබු ගෙඩිය අපේ දුක නිවන්න පාරක් හදලා දෙන්න කියලා. එහෙනම් අපි ඒක හොඳට පරිස්සම් කරමු. මම හෙට ඉඳන් ඒ වැලට වටින් වැටක් බඳිනවා. සතෙක්වත් නොඑන්න. ඔව්, ඒක අපේ ගෙදර වස්තුවක් වගේ. අපි ඒකට ආදරය කරමු. දහදිය මහන්සිය කවදාවත් අපතේ යන්නේ නෑනේ. සති කිහිපයකට පසු ලබු ගෙඩිය අසාමාන්‍ය ලෙස විශාල වී ඇත. එය දැකීමට ගම්මුන් රොක් වෙති. ලබු ගෙඩිය රන්වන් පැහැයෙන් බබලන්නාක් මෙනි. ගුණපාල, මේක නම් සාමාන්‍ය ලබු ගෙඩියක් නෙවෙයි. මගේ ජීවිතේට මෙච්චර ලොකු එකක් දැකලා නෑ. මුලාදෑනි මහත්තයා, මම මේකට වැව්පතුලේ මඩ ටිකක් දාලා සත්කාර කළා. ඒත් මේ වර්ධනය මටත් අදහා ගන්න බෑ. මේකේ මොකක් හරි අద్භූත බලයක් තියෙනවා වගේ. බලන්නකෝ මේකේ තියෙන දිස්නිය. අනේ ඕ, සමහර වෙලාවට මේක ඇතුලෙන් ලස්සන සංගීතයක් ඇහෙනවා වගේ මට දැනෙනවා. අපි මේ ගැන පන්සලේ නායක හාමුදුරන්ටත් කියමු. මේක ගමට ලැබුණු ආශිර්වාදයක් වෙන්න පුළුවන්. එහෙම කරමු මුලාදෑනි මහත්තයා. ගමේ හැමෝටම සෙතක් වෙනවා නම් ඒකයි අපේ එකම සතුට. මේ පුදුම ලබු ගෙඩිය ගැන පුවත රජමාලිගාවට සැපත් වේ. රජුගේ ඇමතිවරයෙක් හේනට පැමිණෙයි. හේනේ අයිතිකරු කවුද? රජතුමාට මේ ලබු ගෙඩිය ගැන දැනගන්න ලැබුණා. පින්වත් ඇමතිතුමනි, ඒ මමයි. මේ අපේ පුංචි පැලේ හැදුණු ලබු ගෙඩියයි. රජතුමා නියෝග කළා මේ ලබු ගෙඩිය වහා මාලිගාවට රැගෙන එන්න කියලා. මේක රාජකීය වස්තුවක්. අනේ ඇමතිතුමනි, මේක අපේ දරුවෙක් වගේ හැදුවේ. මේක අපෙන් වෙන් කරන්න එපා. රාජානට පිටුපාන්න එපා ස්ත්‍රිය. මේකෙන් ලැබෙන තෑගි භෝගවලින් නුඹලාට මීට වඩා සැපට ඉන්න පුළුවන්. රජුගේ යන ඉටු කරන්න ඇමතිතුමනි. අපි මේක පූජා කරන්නම්. ඒත් මේකට කිසිම හානියක් වෙන්න දෙන්න එපා. ලබු ගෙඩිය මාලිගාවට රැගෙන යයි. රජතුමා සහ බිසව මෙය දැක මවිත වෙති. මේ කිසියම් දේව ප්‍රසාදයක් බව රජු විශ්වාස කරයි. පුදුමයි. මෙවැනි අසිරිමත් දෙයක් මගේ රාජ්‍යයේ පහළවීම ගැන මම නිහතමානී වෙනවා. රජතුමනි, මට හිතෙනවා මේ ලබු ගෙඩිය ඇතුලේ මොකක් හරි රහසක් තියෙනවා කියලා. බලන්න මේකේ තියෙන ශාන්ත බව. මහරජතුමනි, අපි මේ වෙනුවෙන් විශේෂ ශාන්ති කර්මයක්, ඒ කියන්නේ යාගයක් පවත්වමු. එවිට මේ ඇති රහස හෙළිවේවි. මැනවී රාජගුරුතුමනි, ලබු ගෙඩියට කිසිදු හානියක් නොවන පරිදි ගෞරවාන්විතව ඒ කටයුතු සූදානම් කරන්න. මහරජ, අර දුප්පත් ගොවියෝලත් මාලිගාවට කැඳවමුද? ඔවුන් මේ ගැන හොඳින් දන්නවා. ඔව්, ඔවුන්ට ආරාධනා කරන්න. මේ උලෙල්ල මුළු රටටම සෙතක් පතන එකක් විය යුතුයි.
මාලිගා අංගනේ මල් අසුන් පනවා සුවඳ දුම් අල්ලා යාගය ආරම්භ වේ. හේවිසි හඬරාව ප්‍රතිරාව දෙයි. ගුණපාල සහ මැණිකේ පසෙක බලා සිටිති. මට බයයි. මේ අය ලබු ගෙඩිය පලයිද? බය වෙන්න එපා මැණිකේ. බලන්න. රජතුමා මේකට කොච්චර ගරු කරනවද කියලා. හානියක් වෙන්නේ නැහැ. ඕම් නමෝ. මේ විශ්වයේ බලය මේ අසිරිමත් වස්තුව තුලින් ප්‍රකාශ වේවා. අද මේ යාගය කරන්නේ අපේ රටේ දුර්භේක්ෂය දුරු වෙන්නයි, සාමය උදා වෙන්නයි. බලන්න. ලබු ගෙඩිය සෙමින් සෙමින් විවෘත වෙනවා වගේ. දෙවියනේ, ඒක ඇතුලෙන් ආලෝකයක් එනවා. ලබු ගෙඩිය කිසිවෙකුගේ පහරදීමකින් තොරව ස්වභාවිකවම පෙති 6ක් මෙන් විවෘත වේ. ඒ මැදින් දිදුලන මැණික් සහ සශ්‍රීකත්වයේ සලකුණු මතුවේ. මේක නම් ආශ්චර්යයක්. ලබු ගෙඩිය පුරාම වටිනා මැණික් සහ රන් රිදී. නැත මහරජ, ඒ විතරක් නෙමෙයි. බලන්න, මේ තියෙන්නේ දුර්ලභ ඖෂධ පැලෑටි සහ සරුසාර බීජ වර්ග. අනේ අපේ ලබු ගෙඩිය මුළු රටටම සම්පතක් වෙලා. මහරජතුමනි, මේ සම්පත අපේ නෙවෙයි. මේවා දුක් විඳින ජනතාව වෙනුවෙන් පාවිච්චි කරන්න. නුඹලාගේ මේ නිහතමානීකම සහ කැපවීම මේ සියල්ලටම හේතුව. නුඹලා මේ රටේ වීරයෝ. මේ බීජවලින් අපි නැවතත් කෙත්වතු ආස්වද්දමු. මේක තමයි ලබු ගෙඩියේ යාගේ සැබෑ ප්‍රතිඵලය. රජතුමා ගුණපාලට සහ මැණිකේට මාලිගාවේ උසස් තනතුරු පිරිනැමීමට සැරසෙයි. නමුත් ඔවුන්ට අවශ්‍ය වෙනත් දෙයකි. ගුණපාල, නුඹට අවශ්‍ය ඕනෑම වස්තුවක් ඉල්ලන්න. මම නුඹව මේ පළාතේ නායකයා කරන්නම්. පින්වත් මහරජතුමනි, මට මාලිගා සැප සම්පත් අවශ්‍ය නැහැ. මට ඕනේ අපේ ගමේ වැව හදලා දෙන්න. ඔව් රජතුමනි. අපේ මිනිස්සුන්ට වතුර ටික තියෙනවා නම් ඒක අපිට මාලිගාවකට වඩා වටිනවා. නුඹලා වැනි මිනිසුන් සිටින රටක් අගහිගගම් වලින් පීඩා විඳින්නේ කොහොමද? මම පොරොන්දු වෙනවා හෙටම වැව ප්‍රතිසංස්කරණය කරන්න. අතිගරු මහරජ, මේ අයගේ ගුණධර්ම අපිට ලොකු ආදර්ශයක්. ස්තුතියි මහරජ. අපි ආපසු අපේ පැලට ගිහින් නිදහසේ ගොවිතැන් කරන්න කැමතියි. මාස කිහිපයකට පසු වැව පිරී ඉතිරී ගොස් ඇත. ගමම සරුසාර වී ඇත. වැසි වසින දිනයක ගුණපාල සහ මැණිකේ සිය හේන දෙස බලා සිටිති. බලන්නකො වැස්සේ ලස්සන. අපේ හේන දැන් හරියට රජදහනක් වගේ. ඔව් මැණිකේ, අසල සුවඳ මට දැනෙනවා. ඒක තමයි සැබෑ සතුට. ගුණපාල, නුඹලා නිසා අද මුළු ගමම ජීවත් වෙනවා. රජතුමා එවපු අර ලබු බීජ වලින් අද හැම හේනක්ම පිරීලා. ඒක අපේ වාසනාව මුලා දැනි මහත්තයා. සාමූහිකව වැඩ කරන එකේ අගය දැන් හැමෝටම තේරෙනවා ඇති. අපි කවදාවත් අහංකාර වෙන්න හොඳ නැහැ. ලැබෙන දේ හැමෝමත් එක්ක බෙදා ගත්තම සතුට වැඩි වෙනවා. ඇත්ත මැණිකේ, නුඹලාගේ මේ සරල ජීවිතේ තමයි අපේ ගමේ පණ. ගම්මුන් එකතු වී පන්සලේ පූජාවක් පවත්වති. රජතුමාද රහසිතව ගමට පැමිණ මේ නිරීක්ෂණය කරයි. ඉන්නවත්නි,
අල්පේච්ඡතාවය සහ බෙදා හදා ගැනීම තුලයි සැබෑ සැනසීම තියෙන්නේ. මේ ගුණපාලත් මෙනිකේත් ඒක ඔප්පු කළා. ස්වාමීනි, මේ ගමේ තියෙන මේ එකමුතුකම මුළු රටටම ආදර්ශයක්. මහරජතුමනි, ඔබ වහන්සේ මෙහි ඔව් ගුණපාල, මට ඕන වුණා ලබුගෙඩියෙන් ලැබුණු සැබෑ සම්පත දකින්න. ඒ සම්පත මැණික් නෙවෙයි, නුඹලාගේ මේ සතුටයි. රජතුමනි, අපිට මේ හැමදේම ලැබුණේ ධර්මයට අනුව ජීවත් වුණ නිසයි. අද සිට මේ ගම සිරිලබු ගම ලෙස නම් කරනවා. මේ පරිත්‍යාගයේ කතාව මතු පරපුරටත් මතක් වේවි. වසර ගණනාවකට පසු ගුණපාල සහ මැණිකේ වයසට ගොස් ඇත. ඔවුන් තම මුණුබුරන්ට ලබුගෙඩී කතාව කියා දෙති. සීයේ ඇත්තට මේ ලබුගෙඩිය රත්තරන්ද? පුතේ, රත්තරන් තියෙන්නේ ලබුගෙඩිය ඇතුලේ විතරක් නෙවෙයි, අපේ හිත ඇතුලෙත් තියෙන්න ඕනේ. අනුන්ට උදව් කරන හිතක් තියෙනවා නම් ඒක තමයි ලොකූම මැණික. මමත් ලොකු වුණාම සීයා වගේ ගොවියෙක් වෙනවා. හැමෝටම කන්න දෙනවා. බලන්න මැණිකේ, අදත් අහස ලස්සනයි, අපේ ජීවිතේ පූර්ණයි. ලබුගෙඩියේ යාගිය කවදාවත් අවසන් වෙන්නේ නැහැ. ඒක ආදරේ තියෙන හැම තැනකම තියෙනවා. යහළුවනේ, අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. නැවත අලුත් කතාවකින් හමු වෙමු.